එකමත් එක කාලෙක ලස්සන ගමක පුංචි පවුලක් ජීවත් වුණා. ඇන්තෝනියෝ කියන්නේ මේ පවුලේ එකම පුතා. එයාගේ අම්මයි තාත්තයි හරිම වයසයි. මේ දුප්පත් පවුලේ අම්මයි තාත්තයි නම් ඉන්නේ දැන් රස්සාවක් කරන්න පුළුවන් වයසක නෙමෙයි. ඇන්තෝනියෝට නම් මේ දේවල් ගැන ගාණක්වත් නැහැ. අම්මා උයලා තියෙන දෙයක් කාලා යාළුවොත් එක්ක රෝන්දේ ගහන්න විතරයි පුරුදු වෙලා හිටියේ. කම්මැලි පුතා ගැන අම්මයි තාත්තයි නම් තරහින් වගේම දුකෙන් තමයි ජීවත් වුනේ. මෙහෙම බලාගෙන ඉන්න බැරිම තැන එක දවසක් පුතා, ඔයා දැන් ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. ඔයා අදම ගිහිල්ලා පුළුවන් රස්සාවක් හොයාගෙන එන්න ඕනේ. අපිත් දැන් හරි වයසයිනේ. අයියෝ අප්පච්චි, අදවත් පොඩ්ඩක් කෑ ගහන්න නැතුව ඉන්නකෝ. මම ගිහින් රස්සාවක් හොයන් එන්න. ඇන්තෝනියෝ රස්සාවක් හොයාගෙන කැලේ දිගේ ඇවිදගෙන ගියා. මෙහෙම ඇවිදගෙන ගියපු ඇන්තෝනියෝ අන්තිමේදී ගල් ගුහාවක් ළඟට ආවා. ගල් ගුහාවේ දොරටුව ළඟ මහා භයානක පෙනුමක් තියෙන යෝධයෙක් වාඩි වෙලා හිටියා. මේ මහත්තයා, කරුණා කරලා මට කියන්න පුළුවන්ද මෙතන ඉඳන් අලව්වට අවුමට කොච්චර දුරද කියලා? මේ ප්‍රශ්නය අහගෙන ඉඳපු යෝධයා මහා හයියෙන් hina වෙන්න පටන් ගත්තා. ඒ වුණත් යෝධයා මේ තරුණයාගේ ආචාරශීලී ගති පැවතුම් වලට බොහොම කැමති වුණා. ළමයා, නුඹ මගේ සේවකයා වෙන්න කැමතිද? මාත් මේ රස්සාවක් හොයාගෙන යන ගමන් තමයි. මගේ වැටුප කීයක් විතර වෙයිද? මට බොහොම හොඳට අවංකව සේවය කළොත් මටත් පුළුවන් ඔබට බොහොම හොඳට ගෙවන්න. ඉතින් ඇන්තෝනියොත් යෝධයාගේ සේවකයා බවට පත් වුණා. හැබැයි ඉතින් කරන්න ගියලා මහ ලොකුට වැඩකුත් තිබුණේ නැහැ. මේ විදියට අවුරුද්දක්ම වැඩ කරපු ඇන්තෝනියෝට තමන්ගේ අම්මයි තාත්තයි බලන්න යන්න හිතුණා. ඉලන්දාරියා, නුඹට ගෙදර ගිහිල්ලා එන්න හිතුණා නේද? යුතුයකම් ඉටු කරන එක බොහොම හොඳ වැඩක්. මෙන්න මේ අශ්වයාත් අරගෙන ගිහිල්ලෙමු එහෙනම්. හැබැයි පුතේ, හොඳින් මතක තියාගන්න, ගෙදර ගිහින් හවර වෙනකම් මේ අශ්වයාට වැරදිලාවත් බිග් බෙල් එහෙම කියනවා නෙමෙයි. ඇන්තෝනියෝ අශ්වයාගේ පිටේ නැගලා ඉක්මනින් ගමන් ආරම්භ කළා. ඇන්තෝනියෝ හරිම දඩබ්බරයිනේ. වැඩි දුරක් ගියේ නැහැ. ටික දුරක් ගියා විතරයි අශ්වයාගේ පිටින් බැහැලා ඇන්තෝනියෝ බ්‍රික් බෙල් කියලා කිව්වා. එක පාරටම මුතු මැණික් දියමන්ති වගේ විශාල වස්තුවක් අශ්වයාගේ පිටිපස්සෙන් බිමට වැටුණා. ඇන්තෝනියෝ ඒ වටිනා වස්තුවත් මල්ලකට දාගෙන ආයෙමත් ගමන ඇරඹුවා. හොඳටම කළුවරත් වැටිලා. දැන් නම් ඉතින් මේ ළඟ තියෙන තානායමකවත් නවතින්න වෙනවා. ඇන්තෝනියෝ තානායම් පොලේ අයිතිකාරයට කතා කළා. ඇයි මට කතා කළේ? මොකක්ද උවමනාව? මෙන්න මේ අශ්වයා මං වෙනුවෙන් ඔබගේ මඩුවේ ගාල් කරලා තියන්න. හැබැයි ඌට වැරදිලාවත් බ්‍රික් බෙල් කියලා නම් කියන්න එපා. මෙන්න මේ මල්ලත් පරිස්සම් ඇති තැනකින් හංගලා තියන්න. හොඳමයි. කෝ දෙන්නකො එහෙනම්. ඔයා දැන් ගිහලා විවේක ගන්න. ඇන්තෝනියෝ නිදාගත්තට පස්සේ තානායම් පොල් කරුවා අශ්වයා ගාල් කරලා තියෙන මඩුවට ගිහිල්ලා බ්‍රික් බෙල් කියලා කිව්වා. මොනව? විශාල මැණික් තොගයක්? පහුවදා ඇන්තෝනියෝ ගෙදර යන්න පිටත් වෙලා අශ්වයාව හෙව්වා. තානායම් හිමිකරුවා ඇන්තෝනියෝගේ අශ්වය වෙනුවට ඒ වගේම අශ්වයෙක් ඔහුව රවට්ටලා දුන්නා. අසරණ ඇන්තෝනියෝත් යෝධයා දීපු අශ්වය කියලා හිතාගෙන උගේ පිටේ නැගලා ගමන යන්න පිටත් වුණා. අම්මේ තාත්තේ, මං ආවා. ආව විතරක් නෙමෙයි, මං විශාල වස්තු සම්භාරයක් කරගෙන ආවා. පුතා ආවද? මොකද එන්නේ බෙරියන් දෙන්නේ? ඔන්න බලන්නකෝ. බ්‍රික් බෙල්. සිය පාරක් කිව්වත් අශ්වයා නම් හෙලවුණේවත් නැහැ. ආයිත් අපිව මෝඩයට අන්දන්නද හදන්නේ? මේ අශ්වයෙකුත් අරගෙන ඇවිත් අපි හිතුවා රස්සාව කරලා දැන් දියුණු වෙලත් ඇති කියලා. ඔයාව නම් හදන්න බෑ පුතේ.
ඇන්තෝනියෝට අතරමඟදී අශ්වයගෙන් ලැබුණු මැණික් ගල් ටික තාත්තට දුන්නා. තාත්තා ඒ මැණික් ගල් ටිකත් අරගෙන වෙළඳ පොළට ගියා. මොනවද මිනිස්සයෝ මේ උස්සන් ඇවිල්ලා මට දුන්නේ මැණික් ගල් කියලා? මුදලාලිගෙනුත් හොඳටම බැනුම් ඇහුවා මම. ඇන්තෝනියෝටත් වුණු දේ ගැන හිතාගන්න බැරි වුණා. අම්මගෙනු තාත්තගෙනු ආපහු හොඳටම බැනුම් අහගෙන ආපහු යෝධයා ඉන්න ගල් ගුහාවට ගියා. ඒ විතරක් නෙමේ යෝධයගෙනුත් මැජික් අශ්වය නැති කරගත්තට හොඳටම බැනුම් ඇහුවා. ආයෙමත් අවුරුද්දක් මේ විදියට ගෙවිලා ගියා. ඇන්තෝනියෝට ගෙදර යන්න ආයෙම ආසාවක් ඇති වුණා. මේ වතාවේ යෝධයා දුන්නේ පෙට්ටියක්. මේ වතාවේ නම් අස්පේ වගේ මේ පෙට්ටියක් නැති කරගන්නවා එහෙම නෙමෙයි. අනික හොඳින් මතක තියාගන්න ගෙදර යන්න කලින් මේ පෙට්ටිය ඇරෙන්න පෙට්ටිය වැහෙන්න එහෙම කියලා කියනවා නෙමෙයි. ඇන්තෝනියෝ පෙට්ටියත් අරගෙන ගෙදර යන්න පිටත් වුණා. යෝධයාව ගල් ගුහාවෙන් නොපෙනෙන මානෙට ගිය ගමන්ම අර යෝධයා එපා කිව්ව දේම කළා. පෙට්ටිය බිමින් තියලා පෙට්ටිය අරින්න. එයනේ ශානියමයි. මෙදා සැරේ නම් මං පොහොසත්. මේකේ තියෙන වස්තු කන්දරාව. ඉතින් ඇන්තෝනියෝ සුපුරු පරිදිම අර තානායමට ගියා. මේ පෙට්ටිය පරිස්සමට අරන් තියලා තියන්න. හොඳමයි. මං පරිස්සම් කරලා දෙන්නම්. හැබැයි වැරදිලාවත් පෙට්ටිය අරින්න පෙට්ටිය වැහෙන්න කියලා නම් කියන්න එපා. පරිස්සමට. පෙට්ටිය ඇරෙන්න. තානම්පොල් හිමිකරුවත් අර එපා කියපු වචන ටිකම කිව්වා. ඒකෙන් ඔහු පෙට්ටියේ රහසත් හොයාගත්තා. ඊළඟ දවස උදා වුණා. ඇන්තෝනියෝ ආපහු ගෙදර යන්න හදද්දී කලින් වගේම තානයම්පොල් හිමිකරුවා ඇන්තෝනියෝව රවට්ටලා නිකම් පෙට්ටියක් ඇන්තෝනියෝට දීලා අර මැජික් පෙට්ටිය ඔහු තියාගත්තා. තානායම්පොල් හිමිකරුවගේ හොර වැඩ හින්දා ඇන්තෝනියෝ ගෙදර ගිහින් ආයෙමත් හොඳටම බැනුම් අහගත්තා. ඇන්තෝනියෝට තවත් අවුරුදු 3ක් යෝධයා ගාව වැඩ කරන්න සිද්ධ වුණා. මේ වතාවේ ඔහු ගෙදර යන්න හදද්දී යෝධයා ඔහුට මැජික් යෂ්ටියක් දුන්නා. මෙන්න මේ මැජික් යෂ්ටිය අරන් යන්න. හැබැයි තානායම් පොළට ලං වෙන්න කලින් නැගිටින්න යෂ්ටිය නිදාගන්න යෂ්ටිය කියලා එහෙමනම් කියන්න එපා. පරිස්සමෙන් තානායම් පොළට යන්න කලින් මේ වචන ටික නොකිය ඉඳියොත් තමයි හොඳ. නැත්තම් විශාල කරදරයක් සිද්ධ වෙයි තමුන්ට. ඇන්තෝනියෝ ටිකක් හිතුවක්කාරයිනේ. ඒ නිසා මෙදා සැරේත් යෝධයා එපා කිව්ව දේම කිව්වා. අවදි වෙන්න යෂ්ටිය කිව්වා විතරයි මැජික් යෂ්ටියට පණේ ඇන්තෝනියෝට හොඳටම තලන්න පටන් ගත්තා. නිදාගන්න යෂ්ටිය. එතකොටම යෂ්ටිය සංසුන් වුණා. මැජික් යෂ්ටියෙන් වුණු දේ දැකලා ඇන්තෝනියෝට හොඳ අදහසක් පහළ වුණා. වංචාකාර තානායම්කාරය තමයි මගේ හැමදේම හොරකම් කරගත්තේ. කරන්නම්කෝ ඒකට අද මම හොඳ වැඩක්. නැවත වතාවක් ඇන්තෝනියෝ අර තානායම් පොළටම ගියා ලැබුම් ගන්න. මහත්තයා මෙන්න මේ මැජික් යෂ්ටිය පරිස්සම් නැතුව අරන් තියන්න. හැබැයි වැරදිලාවත් අවදි වෙන්න මැජික් යෂ්ටිය කියලා නම් කියන්න එපා. අද නම් මොන වගේ වාසනාවක් ලැබෙයිද දන්නේ. තානායම් කරුවත් යෂ්ටිය ආරක්ෂා කරන්න බොහොම කැමැත්තෙන් බාරගත්තා. ඇන්තෝනියෝ නිදි අතරේ තානායම් කරුවා හිතුවා ඇන්තෝනියෝ මෙදා සැරේත් වස්තු සම්භාරයක් දෙන භාණ්ඩයක් ගෙනල්ලා කියලා. එහෙම හිතලා අවදි වන්න මැජික් යෂ්ටිය කිව්වා විතරයි මැජික් යෂ්ටිය ආවේශ වුණා වගේ දිගට හරහට තානායම් පොල් කරුවට පහර දෙන්න පටන් ගත්තා. අනේ අයියෝ අනේ දාන්නේ පාදෙයනේ. තානායම් කරුව දිගට හරහට ගේ පුරාම දුවන්න පටන් ගත්තා. මැජික් යෂ්ටියත් ඒ පස්සෙන්ම එලවා පහර දුන්නා. අනේ මාව බේරගන්නකෝ. මගෙන් හොරකම් කරගත්ත හැම දෙයක්ම ආපහු මට දෙනකම් මං ආයෙ තමුන්ට උදව් කරන්නේ නැහැ. හොඳමයි. මුලින් මාව බේරගන්නකෝ. අන්තිමේදී තානායම් කරුවා ඇන්තෝනියෝගෙන් හොරකම් කරගන්නපු හැම දෙයක්ම ආපහු දුන්නා. මැජික් අශ්පයයි පෙට්ටියයි වස්තුවයි මේ හැම දෙයක්ම ආපහු දුන්නා. ඔක්කොම දේවල් අරගෙන ඇන්තෝනියෝ ගෙදර ගියා. මෙදා සැරේ නම් මේවට කියපු වචන හැම දෙයක්ම වැඩ කළා. බිග් බෙල් අශ්පයගෙනුයි පෙට්ටියෙනුයි හම්බුණු වස්තුව නිසා ඇන්තෝනියෝගේ පවුල මුළු ජීවිත කාලයම සතුටින් සිටියා. ඒ විතරක් නෙමේ අනිත් හැමෝටමත් උදව් කරා.